සුබ උදෑසනක් සෑම කෙනෙකුට. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය වෙතට අපි අවධානය යොමු කරන පිණිස අපි තෝරා ගන්නවා බයිබල් කොටස වන්නේ යෙසායා පොතේ 32 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ 16 වෙනි පදයේ. එහි සඳහන් වෙනවා මෙන්න මෙසේ. එසේ වන්නේ උසස් ස්ථානයෙන් ආත්මය අප කෙරෙහි වගුරවන්නටත් කාන්තාරය උයනක් වෙන්නටත් උයන වනයක් කොට ගණන් ගනු ලබන්නටත් යෙදෙන තුරුය. එකල යුක්තිය කාන්තාරයේ වාසය කරන්නේ ධර්මිෂ්ඨකම උයනේ පවතින්නේ. දැන් මෙහි සඳහන් කරනවා මේ ඊශ්‍රායල් ජාතියේ කාන්තාවන්ට තමයි මේ ගැන වැඩිපුර කතා කරලා කියන්නේ ඔය 9 වෙනි පදේ ඉඳලා. අප්‍රවේශන් සහිතව ජීවත් වෙන මේ ඊශ්‍රායල් කාන්තාවන්ට ටික දවසකට පසුව හරියටම අවුරුද්දකට පසුව මහා විපත්ති කාලයක් එනවා කියලා දිවසිවර යෙසායා ප්‍රකාශ කර කියනවා. හැබැයි මේ විපත්තියේදී වෙවුලන්න අප්‍රවේශමෙන් ජීවත් වෙන අය චංචල වෙලා තමුන්ගේ වස්ත්‍ර ඉරාගෙන ගෝණි රෙදි බැඳගෙන අඬන්න වැළපෙන්න කියලා කතා කරලා කියනවා. හැබැයි මේ වැළපීම කොච්චර දුරට කරන්න ඕනද කියලා කිව්වොත් අහසින් එහෙම නැත්නම් උසස් ස්ථානෙන් දෙවියන් වහන්සේ වෙතින් ආත්මය ඔවුන් කෙරෙහි වගුරවන්නටත් කාන්තාරයේ උයනක් වෙන්නට වනය උයනක් කොට ගණන් ගන්නටද ඒ වගේම යෙදෙන තුරු කියලා කියනවා. ඒ කියන්නේ මේ යම් කිසි වෙනසක් මේ ඊශ්‍රායල් ජාතියට ඇති කරන්නට හැකියාව ලැබෙනවා නම් ලැබෙන්නේ ඉහළින් පැමිණෙන සුද්ධාත්මයන්න් වහන්සේ කරුණ කොටගෙන කියලා. ඒක අපිට පේනවා නවගේ උසුමේ. ඊශ්‍රායල් ජාතිය අතරින් ගැලවීම ලැබූ ඊශ්‍රායල්වරු පෙන්තකොස් දවසේදී බලා සිටියා ඉහළින් පැමිණෙන ආත්මයන් වහන්සේගේ වැගිරීම වෙනතුරු. යේසුස් නිතරම කිව්වා නොබෝ දිනකින් නුඹලා වෙතට ඉහළින් පැමිණෙන ආලේපයක් නැත්නම් සුද්ධාත්මෙන් නුඹලා පිරෙන්න යන විට මගේ සාක්ෂිකාරන් කිසිම දෙයක් අපිට කරන්න බෑ දෙවියන් වහන්සේගෙන් පැමිණෙන ආලේපේ නැත්නම්. ඉතින් පසුතැවිල්ලේ අවසාන ඉලක්කය වෙන්න ඕන සුද්ධාත්මයන් වහන්සේගෙන් ලැබෙන උපස්ථානයෙන් ඒ සම්පූර්ණ පරිවර්තනයකට කාන්තාරය උයනක් වෙන්න ඕන. උයන වනයක් මෙන් වෙනස් වෙන්න ඕන. මහා ධර්මිෂ්ඨකමක් සහ සමාදානයක් අප තුළ ඉතුරු වෙන්න ඕන. අන්න එවැනි වෙනසක් විලාප නැගීමක් අපි කළොත් සුද්ධාත්මයන් වහන්සේගේ උපකාරයෙන් අපිට වෙනස් වෙන්න පුළුවන්. මේ වසර ආරම්භයේදීම අපි අදිෂ්ඨාන කරමු ඒ ආකාර වෙනසකට. ඔබට සැබෑ වූ ප්‍රීතිමත් දවසක් වේවා කියලා සුපතනවා. ජේසු පේටයි.